ටාගට් ඕඩියන්ස් එක කියන්නේ. ඒ ගැන අපි අද කතා කරමු. ටාගට් ඕඩියන්ස් එක කියන්නේ අපි අපේ කන්ටෙන්ට් දාන්නේ කවුරු වෙනුවෙන්ද කියන එක. ඒ කියන්නේ අපි හිතමු මට YouTube channel එකක් තියෙනවා. මම ඒකේ දානවා A level chemistry video. එතකොට මම ඒකේ වීඩියෝ දාන්නේ A level කරන A level වලට maths හරි bio හරි කරන chemistry තෝරගත්ත කට්ටිය වෙනුවෙන්. එහෙම. අන්න ඒ වගේ අපේ ඔළුවේ අයිඩියා එකක් තියෙන්න ඕනි. හැම වෙලාවෙම අපි වීඩියෝ එකක් පෝස්ට් කරද්දී අපි කවුරු වෙනුවෙන්ද ඒක පෝස්ට් කරන්නේ කියලා. උදාහරණයක් විදිහට මම මේ channel එකේ වීඩියෝ පෝස්ට් කරන්න පටන් ගත්තේ මගේ කතා කරන එක හදාගන්න මුලින්ම. දැන් මම ඒක වෙනස් කරා. මොකද මට කතා කරන එකේ එහෙම ලොකු අවුලක් නැති නිසා දැන් මම මේ channel එක කරන්නේ අලුතින් YouTube කෙනෙක් වෙන්න හිතන කට්ටිය වෙනුවෙන්. මම මේ channel එක කරන්නේ කියන්නේ මම ඉස්සරම YouTube කෙනෙක් වෙන්න හිතන කාලේ මම දැනගත්තේ නැති. හැබැයි දැනගත්තා නම් හොඳයි කියලා හිතෙන දේවල් තමයි මම මේ channel එකේ කියන්නේ. ඒතර මම ඒක කරන්නේ අලුතෙන්ම YouTube කෙනෙක් වෙන්න හිතන කට්ටිය වෙනුවෙන්. ඒතකොට මම හැම වීඩියෝ එකක්ම හදන්නේ ඒ වගේ කෙනෙක් එක්ක මගේ අතීතයේ හිටපු මම ගැන හිතලා මම එන්නේ යා වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක හදන්නේ. ඒතකොට මගේ මේන් channel එකේ මම වීඩියෝ එක හදන්නේ මොන්ටිසෝරි කාලේ මං වෙනුවෙන්. ඒතකොට මොන්ටිසෝරි කාලේ මාව කාට හරි හම්බුණා නම් මොන්ටිසෝරි කාලේ මාව මට මායත් හම්බුණා නම් මං එයාට මොකක් හරි කතාවක් කියනවා නම් ඒ කතාවක් කියන විදිහට තමයි මං මගේ මේන් YouTube channel එක කරන්නේ. අන්න ඒ වගේ ඔයත් YouTube වීඩියෝ එකක් හදද්දී හැම වෙලාවෙම හිතන්න ඕනි මං මේ වීඩියෝ එක හදන්නේ කවුරු වෙනුවෙන්ද කියලා. ඒකෙන් වෙන හොඳම දේ තමයි ඔයා මේ වීඩියෝ එක හදද්දී ඔයාට අරමුණක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට මේ වීඩියෝ එක මේ YouTube එක බලන ඒ වගේ එක්කෙනෙක් සම්පූර්ණයෙන්ම බැලුවත් ඇති. මොකද ඔයා ඒක හදන්නේ එයා වෙනුවෙන්. එයාගේ ජීවිතේ වෙනස් කරන්න. එහෙම නැත්නම් එයාගේ ජීවිතය අපි හිතමු විහිළු වීඩියෝ එකක් හදනවා කියන්නේ. ඔයා ඒ වීඩියෝ එක හදන්නේ අපි හිතමු සමහරට ඔයාගේ ටාගට් ඔඩියන්ස් එක රස්සාවෙන් මහන්සි වෙලා ගෙදර ඇවිල්ලා YouTube එකකින් සතුටක් හොයන කෙනෙක්. ඒතර ඔයා සමහරට වීඩියෝ එකක් දාන්නේ තප්පර විනාඩි 2ක විතර එකක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා ඒකෙන් අරයට සතුටක් දීලා. අන්න ඒකෙන් ඔයාට YouTube එකෙන් සල්ලි ලැබුණත් නැතත් views ලැබුණත් නැතත් එක්කෙනෙක් හරි එකෙන් බලලා සතුටක් ලබලා නම් ඔයාට ඒක අවුට්පුට් එක. ඔයාට ඒකෙන් දෙයක් ලැබිලා. සල්ලි කියන එක ප්‍රසිද්ධිය කියන එක හැමදේම කාලෙත් එක්ක එයි. හැබැයි දාන හැම වීඩියෝ එකක්ම ඒ ස්පෙસિෆික් කෙනෙක් වෙනුවෙන් දාන්න. ඒ කියන්නේ විශේෂ පුද්ගලයෙක් වෙනුවෙන් දාන්න ඕනේ. ඒතකොට ඔයාගේ channel එකේ තියෙන හැම content එකම ඒ වගේ එයා වෙනුවෙන්ම දාන්න ඕනේ. මොකද එතකොට තමයි ඒ වගේ මිනිස්සුන් අතරට YouTube එකට ඒක යවන්න ලේසි වෙන්නේ. කියන්නේ අපි හිතමු ඔයා එකම channel එකක් තියෙනවා. ඔයා ඒකේ chemistry එව්වක් දානවා, ශිෂ්‍යත්ව එව්වක් දානවා, O level එව්වක් දානවා. එතකොට ඔයාගේ channel එක අපි හිතමු ඔයා chemistry video එකක් දැම්මම මේක ශිෂ්‍යත්ව කෙනාට යනවා. එතකොට ශිෂ්‍යත්ව කෙනා එක බලන්නේ නෑනේ. එතකොට ආය ඔයාගේ channel එකේ ඊළඟට දාන ශිෂ්‍යත්ව වීඩියෝ එක එයාට යන්නේ. ඒක වෙන්නේ එහෙමයි. සමහරට ඔයා ශිෂ්‍යත්ව එකක් දැම්මම පස්සේ A level එක කෙනාට යනවා. ඊට පස්සේ ආය ඊළඟට A level එකක් දැම්මට පස්සේ ඒක A level කෙනාට යන්නේ මොකද එයා ශිෂ්‍යත්ව එක බැලුවේ නෑනේ. එතකොට YouTube එක අඳුරගන්නේ වා මේ channel එකේ content මෙයා බලන්නේ. එහෙනම් ආය යාට යවන්න හොඳ නෑ. ඒ වගේ. ඒ නිසා ඔයා content දාද්දී දිගටම එකම audience එකක් වෙනුවෙන් දාන්න. ඒ කියන්නේ මම මේකේ දානවා නම් videos මම දාන්න ඕනි අලුතෙන් එන YouTubersලා වෙනුවෙන්මයි. main channel එකේ මම දානවා නම් මම දාන්න ඕනි ඒක මම එහෙම ෆෝස් කරලා කරන්නේ. හැබැයි මම ඒක හැම වෙලාවෙම දාන්නේ අර
අතීතේ මම වෙනුවෙන් මයි. ඒක වෙනස් කරන්නේ නෑ මම. ඒ වගේ ඔයා කරනවා නම් මහාන channel එකක්. ඔයා ඒක දාන්න ඕනි එක්ක මහන්න ඉගෙන ගන්න අය වෙනුවෙන්. එහෙම නැත්නම් අලුත් මැහුම් මෝස්තර ඉගෙන ගන්න හිතන අය වෙනුවෙන්. ඒ වගේ ඒ කට්ටිය වෙනුවෙන්ම දාද්දි කවදා හරි ඒ වගේ කට්ටිය ගොඩාක් අතරට ඒක යනවා. මොකද ලෝකේ ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවනේ. හැබැයි ඔයා එක එක කැටගරි වල ඉව දැම්මොත් YouTube එකට හරියට හොයාගන්න බෑ කවුද ඔයාගේ channel එකේ වීඩියෝ බලන්න කැමතිම කියලා. ඒ නිසා වීඩියෝ එකක් දාද්දි හැම වෙලාවෙම හිතන්න මම මේක දාන්නේ මේ channel එකේ මම වීඩියෝ දාන්නේ මෙන්න මේ වගේ කෙනෙක් වෙනුවෙන්. මෙන්න මෙයා වෙනුවෙන් එක්කෙනෙක් ගැන හිතන්නකෝ. මෙන්න මෙයා වෙනුවෙන් මේ වීඩියෝ මම දාන්නේ. මට එයා බැලුවත් ඇති. එතකොට එකක් එනවා. ඔයාගේ channel එකේ අර audience එක හරියටම ඩිෆයින් වෙද්දි YouTube එකට ඒක ප්‍රොමෝට් කරන්න ලේසි වෙනවා. එතකොට ඔයාගේ දාන හැම වීඩියෝ එකක්ම YouTube එක හොඳටම ප්‍රොමෝට් කරනවා. එතකොට දවසින් දවස ඔයාගේ channel එකේ viewersලා වැඩි වෙන එක තමයි වෙන්නේ. මොකද ඔයාගේ දාන content එක වෙනස් වෙන්නේ නැහැ නේ. එතකොට YouTube එකේ ඒ වගේ කට්ටිය ගොඩක් අතරට දාන වීඩියෝ යවනවා. ඊළඟ එක තමයි ඔයාගේ වීඩියෝ කවුරු බැලුවත් නැතත් ඔයාට දුකක් හිතෙන්නේ නැහැ. මොකද ඔයා දන්න එක්කෙනෙක් හරි මේක බලලා තියෙනවා. මං එයා වෙනුවෙන් තමයි මේක හැදුවේ. එයාගේ ජීවිතේට පොඩි වෙනසක් හරි කරන්න මට පුළුවන් වුණා. දිගටම එහෙම කරමු. අනිවාර්යෙන් ඔයා දිගටම කරනවා නම් ළඟදිම ඔයාගේ ජීවිතේ වෙනස් වෙන දවස් එනවා. ඒක විශ්වාස කරලා උත්සාහය අත්හරින්න නැතුව දිගටම කරමු. බුදු සරණයි.